අපේ ප්‍රශ්නේ තමයි 441 සමානයි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 නම් 441 වර්ගමූලය. ඉතින් මුදේ මේ වර්ගමූලය කියන එකේ අර්ථය දන්නවනම් මේ ප්‍රශ්නට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. මොකද්ද මේ වර්ගමූලය කියන්නේ? වර්ගය කියන එකේ ප්‍රතිලෝමය. වර්ගය කියන එකේ විරුද්ධාර්ථය. දැන් අපි ගත්තොත් එහෙම 3 වර්ගය 9යි නේ. 3 වර්ගය 9 නම් අපි කියනවා 9 වර්ගමූලය 3යි කියලා. 4 වර්ගය 16යි. එහෙනම් අපි කියනවා 16 වර්ගමූලය 4යි කියලා. 5 වර්ගය 25යි නම් 25 වර්ගමූලය 5යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නම් 441 කියන්නේ කාගේ වර්ගයද? කීයේ වර්ගයද? අන්න හොයාගන්න පුළුවන් නම් අපිට 441 වර්ගමූලය අනිත් පැත්තට හම්බෙනවා. ඒක හොයාගන්න ලේසි ක්‍රමයක් තමයි මේ දීලා තියෙන්නේ. ඔයාලට දීලා තියෙනවා 441 සමානයි කියලා මෙන්න මේකට. ඒත් අපි දෙවනි බලයන්නේ හදන්න ඕනේ. දෙවනි බලයක් හදන්න ඕන නම් අපි මෙන්න මේ සංඛ්‍යා ටික ගොඩවල් දෙකකට බෙදමු. 3 ගුණ කිරීම 3 7 ගුණ කිරීම 7. මේ තියෙනවනේ 3ේම දෙකක්. මේ 3ේම දෙක එකක් මෙතෙන්ට එකක් මෙතෙන්ට දාන්න. 3ේම 3ක් තිබ්බොත් එහෙම වෙන්නේ. මොකද 3ේම 3ක් තිබ්බොත් මේක හදන්න බෑනේ ගොඩවල් දෙකට බෙදන්න බෑනේ. දෙවෙනි බලයක් දෙනවනම් 2යි දෙන්න ඕනේ. එක්ක 2යි නැත්නම් 4යි. දෙකෙන් බෙදන ගානක් දෙන්න ඕනේ. ඒතර මෙතන 3ේම 2යි. 3ේම 4ක් තිබ්බනම් මේකට 2යි මේකට 2යි. 3ේම 6ක් තිබ්බනම් මේකට 3යි මේකට 3යි. ඒ වගේ සමාන ගොඩවල් දෙකට බෙදන්න. 7 ඒවා දෙකක් තියෙනවනේ. මේකට 1යි මේකට 1යි. මැද්දෙන් ගුණ කිරීම දාන්න. අන්න එතකොට එනවා 3 වරක් 7 21 ගුණ කිරීම 21. උදේ 21 ගුණ කිරීම 21 කියන්නේ 21 දෙවෙනි බලය. 441 කියන්නේ 21 දෙවෙනි බලය. එහෙනම් හරිනේ. 5 වර්ගයේ 25යි නම් 25 වර්ගමූලය 5යි. 6 වර්ගයේ 36යි නම් 36 වර්ගමූලය 6යි. එහෙනම් 21 දෙවෙනි බලය 441යි නම් 441 වර්ගමූලය කීයද 21. එතකොට මේ තමයි වර්ගමූලය හොයන ඊටාම ප්‍රාථමික අවස්ථාව. මේක අත්‍තරම අපි 8 පන්තියේදී කතා කරපු එකක්. නමුත් විභාගයට අහලා තියෙනවා 8 පන්තියේදී කතා කරපු එක. ඒතර සමහර ගුරුවරු කියනවා ඔය 7 ඉගෙන ගන්න වැඩක් නැහැ කියලා. එහෙම නැහැ. අපි ඉගෙන ගත්ත හැම දෙයක්ම ගණන් වල ඕනේ. එතකොට මේ 8 පන්ති ඉගෙන ගත්ත එකක් මේ ක්‍රමයට කියනවා ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවින්න කියලා. මේ කැලේ අපිට දුන්නේ නැත්නම් අපි කරන්න ඕනේ මෙයාව ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න ඕනේ. එතකොට එනවා මේ ටික වවපැත්තේ. ඒ ටික උඩ කිරීම දාලා ලියලා මේ වගේම හදන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවීම.